ලයික් දාපු ඒ කෙල්ලු ටික කෙල්ලොම්ම නෙමෙයි. පොරිම චූන් එක තමයි ඒ අසෙත් අංකල් ඇවිල්ලා ඒ කෙල්ලොන්ට ලයින් දාන AI only fans and weak mindset එකගෙන. අයිචානා ලෝපස් කියන මෙන්න මේ ස්පැනිෂ් අක්කා ඉන්නවනේ. මෙයා දවස් 45කින් 100k USD dollars Instagram එකේ පෑ ගන්නක් රීල්ස් බලලා පැණිහලාගෙන ලයික් දාපු ඒ කෙල්ලු ටික කෙල්ලොම්ම නෙමෙයි. මෙච්චර වෙලා ඔයගොල්ලන් රැවටිලා ඉන්නේ සර්වර් එකක දුවන ඇල්ගොරිතම් එකකට. disappointing right? මෙහෙම AI වීඩියෝ සපයනට තියෙන උපරිම චූන් එක තමයි ඒ අසෙත් අංකල් ඇවිල්ලා ඒ කෙල්ලොන්ට ලයින් දාන. ඒ නැත්නම් AI අවටයකට ලයින් දානවා. ඒ වගේම සමහර කොල්ලෝ සෙට් එකක් ඇවිල්ලා කෙල්ලන්ට ඇඩ්වයිස් දෙනවා. for example මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක බලන්න. people are actually believing this AI account is real. AI account එක නම් තමයි the real අනන්‍ය මම ස්ක්‍රීන් එක දාන බලා ගන්න පුළුවන්. and nearly 100 lakh I mean 100k it's not easy number to achieve. people are following it in the comment section. they are telling her to dress properly. they're asking for dress and starry links. boys are openly admiring the girl, but the truth is she isn't a real girl at all. It's an AI. Crazy right? So අද වීඩියෝ එක කතා කරමු AI only fans and weak mindset එක ගැන. ඔයාලට දැන් හිතෙන්න පුළුවන් මේක කොල්ලෝ සෙට් එකක් ආතකල කරන වැඩක් කියලා. හැබැයි මේ AI trick එක එහෙම නැත්නම් මේ AI creators AI avatars use කරන ලක්ෂ ගණන් වලින් හොයනවා කියලා ඔයා දන්නවා. For example අයිචානා ලෝපස් කියන මෙන්න මේ ස්පැනිෂ් අක්කා ඉන්නවනේ. මෙයා දවස් 45කින් 100k USD dollars ඒ කියන්නේ ලංකාවේ මුදලින් almost කෝටි 3කටත් වැඩියෙන් හම්බ කරලා දිනවා. ඒකත් දවස් 45යි. crazy right? so ඔයාලට දැන් හිතෙන්න පුළුවන් Instagram page එකක් run කරලා ඔයාට මෙච්චර ගාණක් දවස් 45න් earn කරන්න පුළුවන්ද කියලා. තවත් shocking දෙයක් කියනද? මේ අක්කා ඇත්තටම AI එකක්. crazy part එක Razer වගේ ලොකු brands උත් මෙයා එක collaborate කරලා දිනවා. මේකේ තියෙන abusive and sexualized පැත්ත තමයි භයානකම. දැන් Insta එකේ මේ account එක Arika Sen කියන account එක බලමුකෝ. හරිද? මේවා හදලා තියෙන්නේ නිකන් නෙමෙයි. ඒගොල්ලන්ගේ target audience එක තමයි හැම වෙලාවෙම tune වෙලා ඉන්න weak mindset එකක් තියෙන. ඒ වගේම loneliness එක නිසා online එකේ කෙල්ල හොයන අංකල්ලා සහ කොල්ලෝ ටික. so මේගොල්ලෝ මෙතනදී mainly use කරන්නේ men lust කියන emotion එක තමයි use කරලා කෝටි ගණන් හම් කරන්නේ. and මේ මන් දැන් කියපු ලක්ෂණ තියෙන කට්ටිය තමයි ඒගොල්ලන්ගේ target audience එක. මේගොල්ලෝ නිසා තමයි අර AI accounts වල අයිතිකාරයෝ කෝටිපති වෙන්නේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඌ creative විදිහට දෙයක් හිතනවා ඌ ඒකෙන් කෝටි ගණන් හම්බ කරනවා කියලා. හැබැයි මෙතන mainly වෙන්නේ powerful mindset එකක් තියෙන කට්ටිය හා weak mindset එකක් තියෙන කට්ටියක් අතර යන battle එකක්. simply වෙන්නේ ඒක තමයි. මෙන්න මේ account එකේ ඒ අරික මම දැන් already mention කරපු account එකේ link bio එකේ link එකක් බලා ගන්න පුළුවන්. ඒ link එකට ගිහිල්ලා ඔයා touch කරොත් එයාගේ private world එකට ඔයාට access එකක් ගන්න පුළුවන්. මගේ concept එක තමයි මෙතන work වෙන්නේ. හැබැයි මේ ඔක්කොම servers එහෙම නැත්නම් algorithm එකට code එක run වෙන accounts. කිසිම real human කෙනෙක්ගේ කිසිම human කෙනෙක් ඒ present කරනවා හෝ ඒ videos record කරනවා එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. 100% AI generated content වල තමයි මේ අංකල්ලා එහෙම නැත්නම් කොල්ලෝ set එක ඇඹරි වෙලා ඉන්නේ. so මම already mention කරා වගේ මෙන්න මේම run වෙන AI apps වල එහෙම නැත්නම් AI accounts වල bio එකේ links බලා ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන පොඩ්ඩක් dark side එක. ඔයා ඒ අදාළ තැනට පොඩි fun එකක් ගන්න ඇතුළට ගියාට පස්සේ fun එකක් ගන්න කියලා ඒ link එකේ තියෙන්න පුළුවන්. හැබැයි ආ fun එක ගන්න සල්ලි pay කරලා පස්සේ ඔයාගේ details ඒගොල්ලන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ screen එකේ නැත්නම් ඔයාගේ camera එක record කරලා වැරදි විදිහට move කරලා ඔයාගෙන් threaten කරලා ඔයාගෙන්ම සල්ලි ඉල්ලන්නත් පුළුවන්. because මේකේ තියෙන්නේ private website verified website නෙමෙයි. ලංකාවේ ඒ අදාළ verified website උත් allowed නැහැ ban. so මේ වගේ එකකට ගිහින් ඔයා subscribe කරලා සල්ලි ගෙවලා බලනවා නම් පොඩ්ඩක් හිතන්න ඔයාගේ privacy එක ගැන. ඊට පස්සේ videos recordings video call recordings leak වුණා කියන්නේ ඒ අදාළ දවසේ ඔයා තමයි trending ම topic එක වෙන්නේ. කෙල්ලෙක්ට එම්බරි වෙලා ඒකත් AI කෙල්ලෙක්ට flirt කරන්න ගිහින් අන්තිමට ජීවිතේම නැති කරගන්න එපා. මගේ personal experience එක කියන්නේ Insta එකේ ගොඩක් privacy අපි concern කරනවා කියලා ලොකු rules ගෙනාවට සල්ලි හම්බ වෙනවා උනුත් ඕනම දෙයක් කරනවා. that's a simple thing. ඔයගොල්ලන්ගේ අර last කියන weakness එක තමයි ඒගොල්ලන්ගේ product එක. බලන හැම වීඩියෝ එකක්ම like කරලා share කරලා comment section එක පුරවන හින්දා මෙන්න මේ වගේ content creators ලා එහෙම නැත්නම් මේ වගේ accounts පට්ට මාර විදියට grow වෙනවා. end of the day දැන් තියෙන level එකට අනුව release වෙන videos එහෙම නැත්නම් upload වෙන reels එකේ ඉන්නේ AI character එකක්ද එහෙම නැත්නම් කෙල්ලෙක්ද කියලාම හොයාගන්න බෑ. ඔයාලා හිතන්නේ මං screen එක බලාගෙන ඉන්නේ perfect sexy body එකක් කියන කෙල්ලෙක්. ඔයා බලාගෙන ඉන්නේ pixel by pixel හරියටම angles බලලා හරියටම size බලලා code කරපු එහෙම නැත්නම් AI වලින් generate කරපු AI avatar එකක්. හැබැයි මේ videos වල තියෙන speciality තමයි මේ videos වල හරියට බැලුවා කියන්නේ ඔයාගේ හැම weakness එකක්ම trigger වෙන විදිහ තමයි මේ videos ඒගොල්ලන් create කරන්නේ. so final conclusion එක තමයි ඔයා රෑ එළි වෙනකන් as රතු කරගෙන බලන perfect body තියෙන මේ characters AI characters විතරයි. ලේ මස් තියෙන ඇත්ත ජීවිතයේ ඉන්න
කට්ටිය නෙමෙයි. ඔයා ඔයාගේ වීක්නස් ටික කන්ට්‍රෝල් කරගන්න and ඔයාගේ ඩීටේල්ස් ටික පුළුවන් තරම් ඔයා පරිස්සම් කරගන්න. අන්තිමට ඔයාගේ data ටික ලීක් වුණාට පස්සේ පොලිසියට ගිහලා කියන්න බෑ මං AI කැලලකට ස්ට්‍රයි කරා. එයා තමයි මගේ data ටික ලීක් කරේ නැත්නම් මගේ දේවල් ටික හොරගම් කරේ කියලා. පොලිසියනොත් hina වේවා. So ඔයාගේ mindset එක control කරගන්න ඒක කොහොමද control කරන්න කියලා වීඩියෝයක් ඕන නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මෙන්න මේ වගේ videos තවත් ඕන නම් එහෙම නැත්නම් ඔයාලට මොනවද ස්පෙસિෆික් topic එකක් තියෙනවා නම් comment section එකේ comment එකක් විදිහට දාගෙන යන්න. අපේ Batpedia team එකෙන් humble request එකක් වීඩියෝ එක බලන්න මෙච්චර දුර බලන්න කියන්නේ ඔයාට මේ වීඩියෝ එක useful කියලා මම හිතනවා. So මේ වීඩියෝ එකකින් අපි මොනවද develop කරන්න ඕනේ මෙන්න මේ දේවල් fix කරන්න කියලා ඔයාට genuine හිතෙන දේවල් ඒවත් comment section එකේ comment එකක් විදිහට දාගෙන යන්න. ඉදිරියට එන videos වලින් අපි fix කරනවා. So එහෙනම් තවත් interesting edutainment video එකකින් set වෙමු.